ලුණු කොළ රයිස් එකක් හදලා හරිම රසට ගම් කුකුල් මස් ටිකක් පියාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අන්නාසි පෙත්තක් එහෙම තියලා තමයි මේ රයිස් එක රසට කන්න හදන්නේ. එහෙනම් ඉතින් ඉක්මනට යන් අපි වීඩියෝ එකට කොහොමද මම මේ රස රයිස් එකයි කෑම වේලයි හදාගත්තේ බලන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දවස්වල යාළුවනේ මං චුට්ටක් සනීප නැතුව තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට චිකන් මම කිලෝ එකක් ගෙනාවා. හොඳට සෝදලා තියෙන මේ ගම් කුකුල් මස් ඊට පස්සේ ඒකට අපි බෙදපු මිරිස් කුඩු තේ හැඳි 4ක් විතර එකතු කරගෙන බෙදපු 3-5ක් එකතු කරගන්න ඔය රස්නේ පිටින්ම මම බෙදලා එකතු කරන්නේ ඒකයි හොඳේ දුන් දානවා පේන්නේ ඊට පස්සේ තින් ගම් මිරිස් කුඩු ටිකක් යහමට එකතු කරගෙන කහ කුඩු ටිකකුත් එකතු කරගෙන ඊට පස්සේ මේකට මම වැරණිය මිරිස් ඔයාලා කියන්නේ වැරණිය මිරිස් බටළු මිරිස් කියලා ඒ මිරිස් කරල් දෙකක් හේනිවට කපාගෙන මෙන්න මෙහෙම එකතු කරගන්නවා එකතු කරගෙන මෙන්න මේ විදිහට ඉඟුරු ටිකක් තලලා හීනියට එකතු කරගන්නවා ඊට පස්සේ කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා මේ වැඩේදී අපේ මල්ලි මට ফুল සපෝට් එකක් දුන්නා මොකද මං අසනීප නිසා ඊට පස්සේ වංගෙඩිය හොඳට සෝදලා ඒකට රතු ලූණු සුදු ලූණු ඒ වගේම මෙන්න මේ විදිහට ලොකු කුරුඳු කෑලි දෙක තුනක් කරපිංචා ටිකක් එකතු කරගෙන ඒකත් හොඳට කොටලා මේකට පේස්ට් එක එකතු කරගන්න අතරේ මම ලුණු ටිකකුත් රස පදමට එකතු කරගත්තා. ඉතින් මේ දවස්වල හෙම්බිරිස්සා වුණ හැමතැනම තියෙනවා. ඉතින් මටත් ඇත්තටම ඔයාලට මේ ටිකේ වීඩියෝ ගේන්නත් ටිකක් අමාරුයි. අසනීප නිසා. ඉතින් කොහොම හරි අසනීපයි කියලා බෑ කෑම වේලක් රසට හදා ගන්න ඕනේ. ඔයාලා එක්ක ෂෙයා කර ගන්න ඕන නේද? කොච්චර අසනීපුණා අපේ ජීවිතවල අපිට නේද තියෙන වගකීම් ඉෂ්ට කරන්න වෙනවා. ඉතින් දැන් ඔන්න චිකන් එක හොඳට උයා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. මම මේක විනාඩි 25ක් විතර උයාගත්ත ගම් කුකුල් මස් ටිකක් හයි නිසා ටිකක් වැඩි වෙලාවක් මේක අපි රසයට හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ අන්නාසි ගෙඩියක් ඔයාලා මේ දකින්නේ. ඉතින් අන්නාසි ගෙඩියත් අපේ මල්ලි තමයි අන්නාසි කපන්නේ. ඇත්තටම අන්නාසි කපනවා හරි අඩුයි මම. එයාට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඒ වගේම එයා හරිය ආසයි අන්නාසි කන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අන්නාසි ගෙඩියත් කපා ගන්න ලෑස්ති කරගත්තා. මොකද රයිස් එකකට චිකන් එකක් එක්ක අන්නාසි පෙත්තකුත් එකතු වුනහම නේද ඒකේ හරි අමුතු රසක් තියෙනවා. මේ දවස්වල චුට්ටක් අන්නාසි කන එකත් හොඳයි මට පොඩ්ඩක් සෙම ගතිය නිසා. ඉතින් මම මේ වොයිස් කරනකොට ඔයාලට තේරෙනවා ඇති වෙනදා තිබ්බ කටහඬ නෙමෙයි තියෙන්නේ පොඩ්ඩක් වෙනස් වෙලා. ඉතින් මෙන්න මේ විදිහට දැන් අන්නාසි ගෙඩියත් කපා ගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් ඒකේ තියෙන අර ඔක්කොම ටික කඩි කියලානේ අපි මේ කළු හරියට කියන්නේ ඒ ටිකත් හොඳට රැහැලා මෙන්න මේ වගේ ගන්නවා. ඉතින් මේ අන්නාසි කපද්දි හරි ප්‍රැක්ටිස් අපේ මල්ලිට ඒක ඔයාලට පේනවා ඇති. එයා ඉස්සරින්දාම අන්නාසි ටික හොඳට කපන්න දන්න කෙනෙක්. දැන් මම එහෙම කැපුවාම මේ වගේ නෙමේ ගොඩාක් කැපිලා යනවා මගේ අතේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට පිඟානකට ඉතින් රවුන්ඩ් කපන්නේ යා. මෙන්න මේ වගේ අපේ අම්මා නම් මේක කපද්දි දිග අතට කපන්නේ. මල්ලිය රවුන්ඩ් කපන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් අන්නාසි පෙති ටිකත් ලෑස්ති කරගන්නවා. ඉතින් රයිස් එකට තියලා ඊටු ටික ඉතින් අපි කෑමටත් ගත්තා ගම් මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් එහෙම ඉහලා. ඉතින් මොකද චුට්ටක් අසනීපත් නිසා සෙම වගේ ගතිය වැඩි නිසා ඊට පස්සේ ඉතින් මේ පරිප්පු එකක් ලිපේ තැන් දෙන ගමන් ඉතින් පරිප්පු එකේ රෙසිපි නම් මම ගෙනල්ලා තියෙන නිසා ගෙනාවේ නෑ. ඊට පස්සේ ඉතින් තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. මම දැන් මගේ බත් එක ලෑස්ති කරගෙන ඉන්නේ සම්බ බත් එක. ඉතින් තෙල් එක හොඳට රත් වෙනකොට ඒකට ඉඟුරු සුදු ලුණු තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ගාගත්ත කැරට් මෙන්න මේ විදිහට හලයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට සුදු ලුණු අපි කලින් දාගත්තා. දැන් රතු ලුණු ඊට පස්සේ අමු මිරිස් ටිකක් එකතු කරගත්තා. මම රයිස් හදද්දි මේ විදිහට තමයි හදන්නේ. ඉතින් මේක ලුණු කොළ රයිස් එකක්. ඒ නිසා අනිවාර්යෙන් බලන්න ඕනේ ඔයාලා. මොකද ලීක්ස් දාලා රයිස් හදනවට වඩා ඇත්තට හරි රසයි මේ ලුණු කොළ රයිස් එක. ඉතින් ඊට පස්සේ මම මෙන්න දැන් බිත්තරයක් එකතු කරගන්නවා. මේ බිත්තරෙත් විශේෂයක් තියෙනවා. මේකත් ගම් බිත්තරයක්. පේනව නේද? ඉතින් හරිම ලස්සනට පාටට තියෙනවා. තද පාටට කහමදි. ඉතින් ගම් බිත්තරයක් තමයි අද මම එකතු කරගන්නේ. ඉතින් ඒක ගොඩක් ගුණ නිසා මම එක බිත්තරයක් තිබ්බේ. ගම් බිත්තර අනිත් ඒවා අපි කාලා ඊට පස්සේ ඉතින් අනිත් බිත්තර කවලන් නොකර මේක ගුණයට හදාගන්න නිසා මෙහෙම කරගත්තා. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ගම් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා මම. එතකොට රයිස් එක රස වෙන නිසා ඒකත් හොඳට කවලම් කරගත්තා. ඔයාලට කැමති නම් සීනි වත් චුට්ටක් දාගත හැකි. දැන සීනි කන්න ඕනේ නෑනේ අනේ. ඉතින් කෑම හදලත් සීනි කනවන්නේ කියලා සීනි දැම්මේ නෑ මම. මම ඉතින් සෝස් වර්ග දැම්මෙත් නෑ. ඔන්න දැන් ලුණු කොළ ටික එකතු කරගත්තා. ඒක ඉතින් බාන්න කිට්ටු වගේ තමයි මම එකතු කරගත්තේ. මෙන්න මේ විදිහට. ඉතින් තව විනාඩියක් විතර මේක තෙලේ මැලවෙන්න දීලා ඊට පස්සේ තමයි මම මගේ උයාගත්ත සම්බබත් ටික මේකට එකතු කරගන්නේ. ඉතින් ඔයාලත් ලුණු කොළ දාලා අනිවාර්යෙන් රයිස් එක හදලා බලන්න හරි රසයි.
කන්න බැරි වෙලාවට එහෙම මරු හොඳට කන්න පුළුවන් එහෙම හදාගත්තම. ඔන්න ඉතින් දැන් අපේ පරිප්පුවත් හොඳට කැට කපන්න තරමට රසට හැදිලා තියෙන්නේ. ඔන්න ඉතින් මැටි පිඟාන අරගෙන මම ඒකට මගේ රයිස් එක මෙන්න මේ වගේ එකතු කර ගන්නවා. පේනව නේද? ලස්සන පාටට තියෙන හැටි. ඊට පස්සේ ඉතින් මේකට පරිප්පු ටිකකුත් එකතු කර ගන්නවා. පරිප්පු නැති කෑමක් කොහෙද නේදන්නේ? මං වගේ පරිප්පු පෙරේතෝ යටින් කමෙන්ට් එකක් දාන් යමු. ඊට පස්සේ ඉතින් රස බොරේට හදාගත්ත චිකන් කරියත් එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් අන්නාසි පෙත්තකුත් එකතු කරගත්තා. දැන් ඉතින් කන්න තමයි යන්නේ තියෙන්නේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න ඕනේ.